වීඩියෝ එකට යන්න කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. තෝ ඉතින් ඉතවන් ඔහම කකුලත් උඩ දාගෙන ෆෝන් එක බොව්වා. ගෑන් ළමයා කොහොමද ඉන්න ඕනේ? හරි අම්මේ. මොනවාද ළමයා ඔය උදේ ඉඳන් ෆෝන් එක බා කරන්නේ? අනේ අම්මේ මම මගේ බොයිෆ්‍රෙන්ඩ් රොෂාන් එක පොඩි චැට් එකක් දාගෙන හිටියේ. එයා හෙට මෙහෙනවලු. අනේ කොච්චර දෙයක්ද අපේ රොෂාන් පුතා හෙට එනකම් මට ඉවසිල්ලක් නැහැ. මගේ බොයිෆ්‍රෙන්ඩ් ගැන කියනට අම්මට තියෙන සතුට හරියට අම්මා වඳින්න වගේ යාව. අනේ මට වැඩේමනේ. The next day. අනේ සිදු එයා කොහෙද ඉන්නේ? මම මේ හන්දිය ගාව ඉන්නේ. තව චුට්ට වෙලාවක්වත් යන්න නැති වෙයි දැන් එන්න. එහෙමද සිදු? අම්මේ රොෂාන් ළඟම එනවලු. එහෙමද පුතේ? පුතා ආවද? පුතා මේ පුටුවෙන් ඉඳගෙන ඉන්නකෝ. මම පුතාට තේ එකක් හදාගෙන එන්නම්. අනේ අම්මා මොකටද තේ හදන්නේ? මමනේ වෙනදත් තේ හදන්නේ. මං තේ එකක් හදන් එන්නම්. මොකද මේ කෙල්ල කවදාවත් නැතුව? පුතේ මං පොඩ්ඩක් වතුර ටිකක් බීලා එන්නම්කෝ. හරි අම්මේ මං ඉන්න. මම තේ හදන්න දන්නේ නෑනේ. මේ කවදාවත් නැතුව බොයිෆ්‍රෙන්ඩ් පේන්න ඉබි තේ හදන්න ආව නේද? අනේ අම්මේ මං තේ හදන්න දන්නේ. අනේ අම්මේ තේ එක හදලා දෙන්නෝ. අනේ මං ඉන්න හින්දා හොඳ බැන්ද දවසට තේරෙයි ඕවා. ඉඳහම් මං තේ එක හදලා දෙන්න. මේක ගිහින් දෙන්න ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට. අනේ මගේ හොඳ අම්මා. මෙන්න තේ එක ගෙනාවා. තේක නම් පට්ට රහයිනේ. ඒකනේ කියන්නේ මගේ තේ ආයේ. 6 months later. අනේ මට තේ ටිකයි පුතේ. මං අපි 3 දෙනාට තේ එකක් හදාගෙන එන්නම්කෝ. අම්මා මොකටද තේ හදන්නේ? මගේ මේ සඳුනි රහා තේ එකක් හදනවා. අම්මා බීලා බලන්නකෝ ආසා හිතේ. ඇත්තද සඳුනි? එහෙනම් පුතාට පුළුවන් නම් අපි 3 දෙනාටම තේ හදාගෙන එන්නකෝ. අම්මේ. අනේ මං කොහොමද තේ හදන්නේ? අනේ මේවට දාන්නේ මොනවද දන්නේ? තේ කොළ ඒවා දාන ඇති. ඒවත් දාමු. මම හිතන්නේ ලුණු නේද දාන්නේ රසයට. හැම මාළුවකටම ඉතින් ලුණු දානවා නම් තේ වලටත් දානවා ඇතිනේ. පුතා තේ එක හදාගෙන ආවද? මොකද මෙච්චර වෙලා ගියේ? මෙයාගේ තේක රහට හදන්න ඕන හින්දා පොඩ්ඩක් වෙලා යන්න ඇති. කමක් නෑ දැන් ගෙනාවනේ. බෑන් ඔය දෙන්නගේ තේ දෙක. අයියා මොන ජරාවක්ද ළමයා මේ හැදුවේ? මොකක්? අනේ සමාවෙන්න අම්මේ. අනේ මම තේ හදන්න දන්නේ නෑ. මොකක්? එතකොට එදා මං එහෙ ආපු දවසේ තේ හැදුවේ කවුද? අනේ සමාවෙන්න සුදු. එදා ඒ තේ හැදුවේ අපේ අම්මා. මම උයන්න දන්නේ නෑ. මම කිසි දෙයක් දන්නේ නෑ අම්මේ. මොකක්? තේ එකක්වත් හදාගන්න දන්නේ නැද්ද ඔය ළමයා? මෝඩ ගෑණි. මොකද මොකද කියා මෝඩ